නොනවරුණි මහත්තුරුණි අද කතාව ගුවන් තොටුපොල මේක ඇත්වසේ අධ්‍යාපනික වැඩසටානක් කියන්නත් පුළුවන් දැන් ගොඩක් කොලාවට අපි දන්න ගොඩක් වෙලා රට යනකොට ගුවන් තොටුපොලක තියෙන්නේ කෝමද එක ඇසිරෙන්නේ කියනක ගැන අවබෝධයක්කුත් නෑ පටන්ගට තැනතල ගුවන්තොටුපොලට ඇතුල් එච්ච තැනයිදල ම කියලා දෙන්නම් කෝමට කතාවන් නැද්දාද කතාව තමයි නමුත් මේ ඇවිල්ලා ඩොකිව් ද්‍රාම එකක් ඩොකිව් ද්‍රාම එකක් මේක ඔන්න දැන් ඔයාටම ම ගුවන්තුට පොල දැන් සිද්ධවන දේවතාව කරන්න හ ගුවන්තොටු පොලේදීමෝ ඒම කියන්න සිින්දුව කහා දෙයන් දැමේ නෑ සිින්දු කිය කිය යන එත ගොඩ ගුවන්ත ඇතුල් වෙන තැන හරිද එන්ඩෙන්ට මෙතෙන්ට බැක් දාන්න බැක් මේකට දාන් දාන්ට දාලා මේ කරත්තටද ඔ මේ කරත්තට නෙමෙයි මෙතනින් දාට මේක දිගේ යවන්ට මේ බට දිගේ යවන්ට එතකොට මේ ඉළකට වීසාක ගන්ඩ වීස පාස්පෝට් අතර ගන්ඩ මේ ඩොලර් ඒවා මොනවද මාරු කරලා තේතියාගන්ට ප්‍රේණ එකේදී ඩොඩල් ගෙවන්ට යනකොට එතන මාරුණෑ කියන්න පා ඩොලර් පවුන් මොනාද රියල් ඔක්කොම මාරු කරලා ගන්ට මාරු නැත්තන් කියන්න මාගාව මාරුතිීන මාරු කොල්ල දෙන්න මොකයිද මොකයිද ඩොලර් මාරු කොල්ල ගන්ට දැම් ප්‍රේණ එක ටිකට් ගණ්ඩ ඕනේ අන්ඩ අතති සල්ලි එතද මාරු සලි නෑ කියලා කියන්න පා ද ප්ලේන් එක මාරු සල්ලි දීලා ටිකට් ගන්න නැත්තම් ඒ ගණන්තිීනවනි මෙච්චරයි මෙහමයි මාරු කියන්න පොඩි ගණන් නෙවෙයි දැන් ලස්ස තුනාවයි මෙච්චරයි කියලා තිීනෝනේ ලබ ඔස්ට්‍රේලියාවයන්ට ලස්ස දෙකයි ඇත්ත පන්දස් 940 මෙච්චර ඒවගේ මාරුගන්ට මාරුගන්ට ඩොලස් ගන්ට ඩොලස් කාටද දෙන්නේ සල්ලි කොන්ඩොස්තරට කොන්දොස්තර කෙනෙක් ප්ලේන් එක නෑන මෝට කතා කියන්න පට ඉන්නට මේ ගොල්ලොනිය අවස්ටස්ලන ගොල්ල සල්ලි දීලා ටිකට් ගන්නට ගන්ට ඕනන වන්නේ ඔම්බී කාටද ගන්ට ඔය එන්ඩ ගන්ඩ මාතුකන් කියදවට කොච්චරක් දෝනි වට කිය දෝනි කටහාගෙන කියන්නකෝ සල්ලි මාරු කරකද ටිකට් ගන්නවට අනේ ප්ලේන් එක නැත්තට ප්ලේන් එක යන්න සලින නිකන් නොට ප්ලේන් නොනවුරුණි මහත්තුරුණි අද කතාව ගුවන් තොටුපොල මේක ඇවිල්ල ඩොකිව් ද්‍රාම එකක් ඔබ ගුවන් තොටුපොලට ගියාම ඔබට අදකින්ට සිද්ධ වෙන දේවල් තම අද අපි ඔබ එනියෙන් ඉදිසිපත් කරන්න දැන් තොටු පොලට ගොත්තතු පොලට ඔන්න මුලදිමගේ යාම තියන දේවල්ට ඔන්න ඊළඟ තැන්වලට අපි ස්ථාට යනකොට වෙන දේවල අපි බලමු හරි මේ බෑග් එක පරිස්සං කරන්න හරිද බෑග් පරිස්සං කරන්නට පස් පරිස්සං කරන්නට සඳද ලකට වෙලා ඉන්න බලාගෙන ඉන්ට හැකාගෙන ඉන්ට පච්චකට විඩි දොලර්තික නෑ කියල කියන්න පයිට පස්සේ අපිට රම්මනන් කියන්නට පයිලකට පස්සක ස්වාරමය කියලා ඒවගේ කොයි දෙයන්නේ අක්කේ කොයි දෙයන්න ඔය කටාර් යන්න ඔය ගහන්න කටාර් ප්ලේන් ගාන මේ කොයිද කියල්ල ඒ අන්නේ ලන්ඩන් ප්ලේන් ගන්න මේන්ට මෙතන යන් දෝමයන් පස්ස ඇන්නට කොනේම ගානවා කටාර් ප්ලේන් එතන ගාන කටාර් ඩුබයි ඒටික ගන්නේ එ මොකක කියන්න නවා බම් මොනා කියන්න මම පිශ්වදිල වගේ ඉන්න මම ොට විශ්වදන්නවන විකාරය අහගෙන මොනගේ මනුස්්‍ය මිනිස්සුන්ට දැනවත් දැනුවත් වෙන්ටන කරන්නේ හරි දැම් මොකක්ද මේක වෙන්නේ වෙන්න කට්ටියක් යනවා ඔව් එයාව එක්කෙනෙ කට්ටියව එක්කයි යනවා ඔව් ඒකන වෙන්න එක්කනන්න මේක එක තැන්වලනේ ඉන්න ඒක දැම් පලේන් එකට අන්ද දැම් යාපෝටේට ගියපු ගම පලේන් එක නෙමෙට සීනෝන අර අර්දීන්නේ මොනාද ඉමිගරේසන් එම තියෙන මං අහන්නේ ඔවු දැන් එක්කෙනෙ කට්ටියක් අරගෙන යනවා ඒකන කතාව ඔව් ඔව් එතකොට කටාර්ද යන්නේ ගොල් නෑනෑ කෙනෙක් නෙවෙයි යනී ඒන දැම් මේ ගුවන්තතු පොලට ගියාම එතන දැන්වාහිතන් ඔයා යනකොට වාට අත්දකිනම දේවල් එතන මිනිස්සු කතා කරන්න දෙව කෑව එතන තනි කරමු මේ ඔය මේ දුබයනක් කලා චේන් පොටවල් පරිස්සං කරගන්නඩ දන්නවනේ ගියසු ඊය පෙරේදා දවත් දෙකම චේන් කැඩුවා එක නිසා පරිස්සං කරගන්නට ළඟට ඇවිල්ල කතා කල බොග්ගල කටාගන දුව යරිද ඒවෙලාට පරිස්සං කරගන්න ඉලකට ගත්ත අපිට දුවන්ටේද ඔඩුවල්ලන්න ඒකයි කරදදයි යාපෝට්ටි ඇතුල චේන් කඩනවදාන ඒති ඇයි නැද්ද හොරු නැද්දේව හොරුනං ඉන්න අයාපෝට්ටික තෑන්ඩ එවුනට චේන් කඩනුවේ චේන් කඩන්නට බැරි චේ නර ලොක මාලදාගන යනනේ ඩුබයි පැත්තට යනගොල්ල ගොල්ලොගේ චේන් කඩන ඇති
නෝනවුරුණී මහත්තුරුණි අද කතාව ගුවන් තොටු පොල දැන් ගුවන් තොටු පොලට යන් ඇවිල්ල දැන් ගුවන් තොටු පොලේදී අදකින අදකින් පිළිබඳව තමා ද අපි උබයිත ගෙරෙන්නේ ඕන දැන් යා දැන් ඉන්න තමද යනෝද මොල ඉද යන්ඩප යනකොට ඔන්න දැන් ටිකක් ඇස්සෙනක ඉන්න අරියකට වෙලා ඉන්නකොට ඔන්න එක්කෙනෙක් කෙන එන කූල්ලක් ගන්න කුල්ලක් ගන්න කුල්ලක් ගන්නද කුල්ලක් බොන්ද කුල්ලක් බොන්ද අගේ දොඩන්ගෙලි තුනම කියන්න තුනම දෙසිය තුනම දෙසිය ගණඩ 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 ලංකාවෙන් යනකොට දොඩන්ගෙඩියක් කාල රසිල්ල ලංකා දොඩ ලංකා දොඩ ලංකා දොඩ ලංකා දොඩන්ට ඔයද කොයද පිටකොටුවට කියාදායි පිතකොතු එනෙමේ ගුවන්තොටු පොලේ ගුවන්තට පොලේ දොඩමිකුණන්නේ ඉතිේ අන මිනිස්සු ඉන්න මිනිසුන්ට ඒවම විකුරන් නැද්ද දොඩන් ගෙඩියක් කෙම ජී නාරගය නාරග නාරයක නාරයක එ නාරයක නාරයක ටොපික ටොපිචොකල 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 දැන් කොහෙද මට පැත්තලිලා තියන්නේ කොටුවේ බස්ටෑන්ඩ එකට කියාදායි කොතුව බස්ටෑන්ඩි ඉදම් පටන් ගන්න දැන් යා පොට්ටිකට බශ්ක නැගල එකසිය පොඩ්ඩ මේ මම දැන් මේ කෘතිය ලියගෙන විල්ල චීනවා මොකද කොටුව බස්ටෑන්ටිකර මේ ති නාරන් දොඩන් විකුණන්න කොටුවේ බස්ටෑන්ඩගේ නාරන්දොඩන් කොතුව බස්ටෑන්ටික විතර දිගුණට පුලන්ද ගුවන්තට පොලේ මිනිස්සු කන්න බොන්න නැද්දේ ඉන්න මිනිස්සු ඒවට වෙනම ටීනෝන නමන පොට තේකොල තේකොල පැට්ටක් කරගන්න තේකොල පැට්ට කර ඒකක් ගාලයන්ට කොයි දන්නේ ඔස්ට්‍රේලියයා මේට මේ මල්ලි එට නංගිලා මෙතන වාටියෙන්ට පලෙන්ටක් ගාලයන්ට මොකක් දන්නවද ඔස්ට්‍රේලියාවට යනක නවත්තන්න පලේන්ක කොයවත් පලේන කෙලින් ඔස්ට්‍රේලියාව නවත්තන්නේ ඔය මිරගාල පෙන්නල දන්නේ ඉන්න කන්ට බොට වතුරක්කන්න මෙතද මතර කාලපීල යන්ට නගල ඉන්දක් ගාකට යන්ටකොට පලේන්ටක් ගාල වටින් රොටියක් කට රොටියක් කරවද ඔය කොත්තන්න දෙයාපොට්ටික අර ඇතුළේ මේම යන්දට ඉන්න මම දැක්ක අතරින් යනකොට ගියාමට සැනක ඉන්න අරිය වෙන දේවල් මේ කොටපි ඔටකොලොත් තිකුණ අයින රොටි 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 ඌදු මස් සමග රොටිද පෝක්ක ඌරු මස් සමග තියනවා ඊළඟට අර මේ හතු හතුත් එක්ක තියනෝ සී සම්බෝල තියනවා කැමටිටියකට කාරයක් මම මේ අද වැල්සටානට කිසිසේත්ම සම්බන්ධයක් නැති බව මෙතන ප්‍රකාශ කර මොකක්ද නොනවරුණි මහත්තුරුණි අද කතාව ගුවන් තොටු පොල දැම් මේ ගුවන් තොටු පොලේන යන්නේ ගුවන් තොටු පොලේ දැන් ඇතුලට ගියාම ගුවන්තොටු පොලේදීමෝ මොක දැ ඔයා මේ සිින්දු කියන්න පට ඉන්ට කොට ගොන්න යන සිින්දුවක්වත් නැත්තයි මේ අද මොකන්න න ඉන්ට සෙනකතිනාරී ඔන්න සිින්දුවක්න ඔන්න දැන් අත්තිය ඉන්නකොට ඔන්න එක් නෙක්කාව සකල්ල සිරිම්පිරි සිරි ලංකාවේ කොළඹ පලාතේ අති සොබනා පතල නමක් ඇති අතුරු ගිරිය පුරවරයේ වූ පුුවතකිමෙදිනා දෙටෙන් දෙඩෙන් ලකල නමක් ඇති තැතු සොප් එකක් සුබමොහොතින් ඇරඹුම කෙරුණා සසල කරම් මුළු පලාත දෙදරා වෙඩිවරුසාවක් නැද හැලුනා මෙන්න කවිකොලේ ගන්ඩ රුපියයි සීයයි මෙන්න ඒ කවුද ඔය කවුද කිව කවි ඒ කවිකොල කාරෙක් කොහ දෙන්නේ ගුවන් තොටු පොලේ අර මිනිස්සු ඉන්න හරියට ඉන්න නෑදෑය කට්ටිය ඉල්ලා අර බදාගෙන කරගෙන එන්නේ එතන්ට එනෝ කවිකොලේ කවිකොල කාරය ඉන්නවදනේ යාපෝට්ක අනිතක කයිකොල කාරු දැම් බස්හෝල්ටලුවත්ම ප්‍රස්ටෑන්ඩලුවත්නෑ ඒකාල් නිතිය කයිකොල කාරයු ඉතින් කවිකොලයක් දීන රුපියස්සීය ගණ්ඩ ඔකොල්ල දැ ලංකාවේ යන්නේ යනකොට ආශති බලයන්ට දෙයක් නෑ මේ කවිකොලේ තියනවා වෙච්චරේ ලස්සරට ආව කෝමට ගිය කෝමට කරේ කවුරුද සියලුදේ මේ ස්තරේටීනෝ මේක බලාගෙන යන්ට මාත්‍යයෝ ලන්ඩ නෝලටාරි කොයි අරි අර්තරකට මාතුරුන්ට ලංකාව මගෑරණ එකක් නෑ මේ කවිකොලේ ගත්ත රුපිය දෙසීයයි රුපිය දෙසීයයි දෙසීයයි යි වෙයි නොනවරුණි මාත්‍යතුනි අද කතාව ගුවන් තොටු පොල ඔොඳ ගුවන් තොටු පොලේ තමා දැන් ඉන්නේ ගුවන් තොටු පොලේ දැන් හෝම යනෝ යනකොට දැන් අර බදු දාලා ඒවා දැන් අර මේකට දාන බඩු බාර දෙනවනි බාරදුර බඩු අරයියන්න ෑන දන්නවත් ඒ බෑක් කොක්කොම ඒ වෙනම ප්ලේන් එකට දාන හරිද ඔපි දන්න හොඳ දන්න ඔන්න එතන දැන් ප්ලේන් එකට දානතන එතන සෙනක පොලිම ඉන්නකොට ඔන්නේ නවා නොනදා මාත්‍යේලා මාත්‍ය කමනාප එන්ඩපා හිඟා කනව කියලයි තන්ඩපා රත්තරන් ජීවිතයක් ගොඩදාන්ට තිීන අවස්ථාවක් මාත්‍යයෝ කියක් කරයකුතු කරායන කුඩු ආන්ඩ නෙමෙයි සිකරත් බොන්ඩ නෙමෙයි ඉගෙන ගන්ඩ
මගේ තාට්ටා එදා දීසියට ගෝන් යන්තරේ සප්ත කඥා කඳු මුදුනේ වැඩිලා නැති වෙලා ගිය. ඊට පස්සේ මගේ අම්මත් මැලේසියාව ප්ලේන් එකින් අතුරුදාන් වෙලා. අම්ම තාත්ත නැති දරුවෙක් විදියට ඇදිච්ච මම මේ සමාජයට බරක් වෙන්න කැමති නෑ. ඒක නිසා ඩොලර් කීයක් හරි මාරු කොල්ල පවුම් වලට මාරු කොල්ල මම කීයක් හරි ඔයා ගන්නකො මගේ රස්සාව. බැංකුවකින් මාත්‍යලට හොඳ රේට් එකක් හම්බෙයි. ඒ වුණාට හොඳ කොල්ලෙක්ගේ ජීවිතේ ගොඩ දාන්න මගෙන් කීයක් හරි මාරු කරගෙන ගියොත් මාත්‍යලට ඒක පිනක් සිද්ධ වෙනවා. දැන් ඔය කවුද ඔය? ඒ ඇවිල්ලා ඩොලර් මාරු කරනවා. ඒ කියන්නේ අර සල්ලි මාරු කරන්නේ. ඒ කියන්නේ බ්ලැක් මාකට්. බ්ලැක් මාකට් මොනේ මේ යා ළඟට ඇවිල්ලා මාරු කරනවා. ඒක තමයි තියා බැංකුවක් නෙමෙයිනේ. බැංකුවක් නෙමෙයි අර එතන ඇවිල්ලා කට්ටියට මීට කොතනද දැන් ඔය යා ඉන්නේ? දැන් හරිද? පිටකොටුවේනේ ඉන්නේ. පිටකොටුවේ කොයිදානේ මේ එයාපෝට් එකේ බෑග් බාර දෙන්නේ පොලිමේ ඉඳලා. ඔව්. දැන් අපි මේම ගියා මුලින්ම ගියා. ගිහිල්ලා ඊට පස්සේ අර පොඩි කඩපේලිය මැද්දෙන් ගියා. ගිහිල්ලා ඊට පස්සේ එතනින් බෑග් ටික අර එතනින් මේකට දාලා එහෙම බෑග් ටික මාරු කරලා දාන්නේ. ඔව් ඉතින්. එතන. එතන මේ කෙනෙක් ඉන්න සල්ලි මාරු කරන්නේ. ඔව්. ඇවිල්ලා යා කියනවා. ඔයා හීනෙන්ද දැක්කේ? හීනෙන් නෙමෙයි මිනිස්සු දැන් මේ අධ්‍යාපනිකක් නේ මෙතන තියෙන්නේ. එතන මිනිස්සුන්ට අවබෝධයක් තියෙනවනේ දැන් ප්ලේන් එකකට යන්න අපි යනකොට කොහමද ප්ලේන් ගුවන්තොටුපොලේ අපි යන්නේ? හොඳ අවබෝධයක් එනවා මේකෙන්. එනව නේද? ඔව්. නොනවරුණි මහත්තුරුණි අද කතාව ගුවන්තොටුපොල. දැන් ගුවන්තොටුපොලට ඇතුල් වෙලා දැන් ඉන්නකොට ඇති වෙන තත්ත්වයන් පිළිබඳව තමයි අපි දැන් කතාවෙන් ඔබට ගෙනාවේ. දැන් ඔන්න තවත් ටිකක් ඉස්සරහට යනවා. දැන් අර මේක හරිය ඉමිග්‍රේෂන් එක තියෙන්නේ. දන්නවද? ඔව් දන්නවා. ඉමිග්‍රේෂන් එකට කිට්ටුව දැන් අර කොළ පුරවන හරිය. කොළ පුරන හරිය දැන් ඔන්න කොළ පුරව ඉන්නෝ පෑන් ගෙනල්ලා නැහැ පෑනක් ඉල්ලනවා. අර එහෙම තියෙනවනේ එතන එතනක්. එතන දැන් ඔන්න කොළ පුරවනවා. මම දන්නෝනේ ඕවා. ඔන්න එතන කොළ පුරව ඉන්නකොට ආවා. පොලි. මේ කොයිද යන්නේ? අපි ඕස්ට්‍රේලියා යන්නේ. ඕස්ට්‍රේලියා යන්නේ නේ. ප්ලේන් එක තනි එක දිගට යනවනේ. එක දිගට. මේ ඕක යනකොට ඔය දැන් ප්ලේන් එක උස්සනකොට එහෙම එනවා ඔළුව කැක්කුමක් කන් තද වෙලා එනවා. හරිද? මෙතන මේකත් තියෙන මසාජ්ජයක් දාගමු. කොහෙද තියෙන්නේ? මෙතන තියෙන්නේ. ඒ මසාජ්ජයක් දාගෙන හොඳට මේ ඔළුව මේ බාම් ටිකක් ගාලා හොඳට ඉන්නෝ ඒ කට්ටිය අපේ ඔය තෝර ගන්න පුළුවන් කැමති කෙනෙක් අර මසාජ්ජයක් දාගෙන ඔළුව මසාජ් කරගෙන ඊළඟට ප්ලේන් එකේ ඉඳගෙන යනකොට කකුල් රිදෙනවනේ. ඔව්. පුඩ් මසාජ්ජයක් දාගෙන හොඳ බාම් ටිකක් ගාලා උණු වතුර තුවාලයකින් කකුල් දෙක පිය දාගෙන යමු. මේ මෙන්ඩ මෙතන යන් මම එක්ක යන්න. එන්දියා. අර මල්ලි ඔයගොල්ලෝ යාළුවෙක්ද? ඔව් ඔව්. කට්ටියම එක්ක යන්න ඩිස්කවුන්ට් එකක් දාලා කතා කරලා දෙන්නම් ගන්න. කී දෙනෙක් ඉන්නවද ඔක්කොම? අපේ 10ක් විතර ඉන්නවා. 10ක් විතර ඉන්නවනම් යන් අපි මම හොඳ ගානකට හොඳ රේට් එකක් අරන් දෙන්න ඕගොල්ලන්ට. අපේ ඒක කරන්නේ ඉමිග්‍රේෂන් එකේද? ඉමිග්‍රේෂන් එක නෙමෙයි එතන මේක තියෙන්නේ ඩියුටි ෆ්‍රී එක තියෙන්නේ. එතනනේ කරන්නේ ඕන්නම් මේ ඩියුටි ෆ්‍රී එකෙන් පොඩි අංශයක් අරගෙන එම්ම එකතුට යන්. පොඩක් එම්ම පොඩි මම සෝඩා ටික අරම්මන ටික ගෙනල්ලා දෙන්නම් බයිට් ටිකයි. එහෙම කරලා පොඩි ඇඟට පොඩි මසාජ් එකක් දාගෙන යන්. එතකොට සනීපට තියෙනවනේ යන ගමන නිින්දක් ගාගෙන යන්න පුළුවන්. ඉමිග්‍රේෂන් එකේ තමයි කරන්නේ නේ. ඉමිග්‍රේෂන් එකට කලින්නේ පොඩ්ඩක්. ඉමිග්‍රේෂන් එකට කලින් කොහෙදානේ ඩියුටි ෆ්‍රී තියෙන්නේ. ඊට පස්සේද? නොනවරුණි මහත්තුරුණි අද කතාව ගුවන්තොටුපොල. දැන් ගුවන්තොටුපොලේ දැන් ඔන්න කතාව හරි පොඩ්ඩක් පැටලුණා ඇත්ත. ඉමිග්‍රේෂන් එකට පස්සේ තමයි මේවා තියෙන්නේ. ඩියුටි ෆ්‍රී එක පොඩ්ඩක් පැටලුණා. ඒක ඔයගොල්ලෝ අවබෝධයට ගන්න ඉමිග්‍රේෂන් එකට පස්සේ ඩියුටි ෆ්‍රී. හරිද? දැන් ඉමිග්‍රේෂන් එකේ. දැන් ඉන්නේ ඉමිග්‍රේෂන් එකේ. එතන පොඩි සමාවක් වෙන්න ඕනේ. හරි. ඉමිග්‍රේෂන් එකේ. එන්න පොලිමෙන්. එන්න වලියෙන්ද? පාස්පෝර්ට් එක ගන්න. ටිකට් එක. ග්‍රාමසික සාතික ගෙනවද? පොලිස් සාතික ග්‍රාමසික සාතික අධ්‍යාපන සාතික ගන්න ඔක්කොම ගන්න. ගන්න දැන් වෙලාවට පොලිමේ සාතික මොකට? එදින් දැන් රස්තාව කරන්න යන්නේ. ඔව්. ඔය බලන්න දෙන්න බලන්න. කෝ ග්‍රාමසික සාතික නෑනේ. යන්න ආවෝ ගිහලා අරගෙන. යන්න. ආපහු ගිහලා අරගෙන. පොලිස් සාතික ග්‍රාම සේවා සාතික අධ්‍යාපන සාතික ඔක්කොම ගෙනාවට කොබන්ද? ඒවා ඉමිග්‍රේෂන් එකට ඕනද? ඒවා බලලද පිටරට යන්නේ රස්සාවකට නම් ඒවා බලන්න දෙපයි. වා. ඊව තේරෙන්නේ නැද්ද මගෙන් අහන්නේ ප්‍රශ්න කරනවා.
ප්‍රස කරන්න ගැන පිච්සිත ඔයාට මේ නිලධාරින්ට හොම කතා කරන්න නිලධාරීතනේ මං කතාරන ඔයාටන ඇයි ඇයි කියන ග්‍රාම සේවසාතික පොලිස් සාටික බල්ලට ළමයෝ ඉමිගේසන්නේ බලන්න ඇද්දවා පාස්පෝර්ට් එක බල් සිල්ලක් ගහනමිට බල එතට ඒවාටට බලන්න කවු දෙතන එත්තන්න බලනවාද ඒවාති රස්සාාවකට ඒකට අපේ කොල්ලා පිටරටයන් අර ග්‍රාමසයෝ සාතික පොලිස්සාතික ඒවති කොක්කොම එකතු කරේ කෑව සම්පූර්ණය මොකක්ද එයා පෝට් එකත් කෑව මොකක්ද මොකද කිය මේ යාම්පූර්ණයෙන් කෑව යා පෝට්ටික එයා පෝච්ච එක යාලයින්න එක ඔක්කොම මට කන්දදයක් ඉතුරු කොල්ල නෑ කලින් ඔක්කොම මස්සිනාලා ඇමතිලාර ජපානයුන්ගෙන් සල්ලිල්ල ඔක්කොම කල කාලා ඉවරයි මේක මට කන්ද මොනද කියන්න